හයවන පාඩම හන්රු ඉල්ක්වා එක් දිනක් කාලසටහන හන්රු එක් දිනක් ඉල්ක්වා කාලසටහන ඕහි වචනමාලාව ඕහි වචනමාලාව පළවෙනි කොටස හංසි කියන්නේ පැය එකයි හංසි කියන්නේ පැය එකයි තුසි පැය දෙකයි තුසි කියන්නේ පැය දෙකයි සේසි කියන්නේ පැය තුනයි සේසි කියන්නේ පැය තුනයි සේසි කියන්නේ පැය තුනයි සිගාන් කුවාන්රොන් ඕහි කාලසටහන සම්බන්ධ වචන මාලාව කාලසටහන සම්බන්ධ වචන මාලාව නේසි කියන්නේ 4යි පැය නේසි කියන්නේ 4යි පැය නේසි කියන්නේ 4යි පැය සී කියන්නේ මෙහිදී පැය ගණන් ගැනීමට ගන්නා ඒකකයක් වේ සී කියන්නේ පැය ගණන් ගන්නා ඒකකයක් වේ නේසි 4යි සී නේසි කියන්නේ 4යි පැය 4යි නේසි කියන්නේ පැය 4යි තසොස්සි 5යි ඒ කියන්නේ තසොස්සි කියන්නේ පැය 5යි තසොස්සි පැය 5යි තසොස්සි පැය 5යි යොසස්සි කියන්නේ පැය 6යි යොසස්සි කියන්නේ පැය 6යි යොසස්සි කියන්නේ පැය 6යි ඉල්ගොප්සි කියන්නේ 7යි පැය යොතොක්සි 8යි පැය යොතොක්සි 8යි පැය යොතොක්සි 8යි පැය අහොප්සි කියන්නේ 9යි පැය අහොප්සි 9යි පැය අහොප්සි 9යි පැය අහොප්සි කියන්නේ 9යි පැය යොරාන්සි කියන්නේ 11යි පැය යොරාන්සි කියන්නේ 11යි පැය යොරාන්සි කියන්නේ 11යි පැය යොදොල්සි කියන්නේ පැය 12යි 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 ඕචෝන් කියන්නේ පෙරවරු ඕචෝන් කියන්නේ පෙරවරු ඕචෝන් කියන්නේ පෙරවරු ඕහු කියන්නේ පසරු ඕහු කියන්නේ පසරු බොන් කියන්නේ මිනිත්තු ගණන් ගන්නා එකකයේ මෙහිදී ඕබොන් කියන්නේ මිනිත්තු 5යි 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 ඊසිප් ඕබොන් කියන්නේ 25යි විනාඩි 25යි ඊසිප් ඕබොන් සාසිප් ඕබොන් 45යි විනාඩි සාසිප් ඕබොන් 45යි විනාඩි සාසිප් ඕබොන් 45යි විනාඩි සිබ්බුන් කියන්නේ විනාඩි 10යි 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 සංසිබ්බුන් නැත්නම් පන් කියලා කියනවා විනාඩි 30යි පැය භාගයයි සාසිබ්බුන් කියන්නේ විනාඩි 40යි මිනිත්තු 40යි සාසිබ්බුන් කියන්නේ විනාඩි 40යි සාසිබ්බුන් කියන්නේ විනාඩි 40යි සාසිබ්බුන් විනාඩි 40යි සාසිබ්බුන් විනාඩි 40යි සාසිබ්බුන් විනාඩි 40යි ඕසිබ්බුන් කියන්නේ විනාඩි 50යි 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 අචිම් කියන්නේ උදෑසන අචිම් කියන්නේ උදෑසන අචිම් කියන්නේ උදෑසන අචිම් කියන්නේ උදෑසන චොන්සිම් කියන්නේ දහවල චොන්සිම් කියන්නේ දහවල චොන්සිම් කියන්නේ දහවල චොන්සිම් කියන්නේ දහවල අචිම් කියන්නේ උදෑසන අචිම් කියන්නේ උදෑසන අචිම් කියන්නේ උදෑසන අචිම් කියන්නේ උදෑසන චෝනියම් කියන්නේ ඉවිනිං ඒ කියන්නේ හවස චෝනියම් කියන්නේ හවස චෝනියම් කියන්නේ හවස සේබියම් කියන්නේ සේබියොක්
සේබියොක් කියන්නේ අලියොම. සේබියොක් කියන්නේ අලියොම. සේබියොක් කියන්නේ අලියොම. නත් කියන්නේ දවාල. 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 පම් කියන්නේ රාත්‍රිය. 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 බුන් බුන් කියන්නේ විනාඩි. බුන් කියන්නේ විනාඩි. බුන් කියන්නේ විනාඩි. ඕ බුන් ඒ කියන්නේ 5යි බුන් කියන්නේ විනාඩි 5යි. මියොස්සි වෙලාව කීයද? මියොස්සි මියොස්සි කියන්නේ වෙලාව කීයද? මියොස්සි කියන්නේ වෙලාව කීයද? පුතොන් කියන්නේ සාමාන්‍ය. 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 යොජොම් 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 කියන්නේ මේ දවස්වල. 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 ඕහි ඕහි කියන්නේ වචන මාලාව. ඕහි කියන්නේ වචන මාලාව. ඕහි කියන්නේ වචන මාලාව. ඉල්වා ඛාරොන් ඕහි එදිනෙදා ක්‍රියාකාරකම් සම්බන්ධ වචන. ඉරණදා ඉරණදා කියන්නේ අවදි වෙනවා. 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 සිත්තා කියන්නේ සෝදනවා. 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 ඊරල් තත්තා ඊරල් තත්තා කියන්නේ ඊරල් කියන්නේ දත් තත්තා කියන්නේ මදිනවා. ඊරල් තත්තා දත් මදිනවා. ඊරල් තත්තා දත් මදිනවා. ඊරල් තත්තා මොනවද මදින්නේ? දත් මදිනවා. ඊරල් තත්තා දත් මදිනවා. සික්සහදා 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 කියන්නේ ආහාර ගන්නවා. නැත්තම් බත් කනවා වගේ වචන. සික්සහදා ආහාර ගන්නවා. කෑම කනවා. සික්සහදා කෑම කනවා. චුල්ගන් හදා චුල්ගන් හදා වලට යනවා. 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 තේගන් හදා තේගන් හදා වැඩ ඉවර වී ගෙදරට එනවා. තේගන් හදා තේගන් හදා වැඩ ඉවර වී ගෙදරට එනවා. තේගන් හදා වැඩ ඉවර වී ගෙදර එනවා. තේගන් හදා වැඩ ඉවර වී ගෙදරට එනවා. ගේම් හදා ගේම් හදා අපි ආසම දේ. ගේම් ගන්නවා. ගේම් හදා ගේම් හදා ගේම් හදා ගේම් ගන්නවා. ගේම් හදා ගේම් ගන්නවා. ගේම් හදා ගේම් ගන්නවා. චොන්සෝ හදා අතු ගන්නවා. පිරිසිදු කරනවා. චොන්සෝ හදා අතු ගන්නවා. පිරිසිදු කරනවා. චොන්සෝ හදා පිරිසිදු කරනවා. චොන්සෝ හදා පිරිසිදු කරනවා. චැනල් පොදා කියන්නේ කඩේ යනවා නැත්නම් පොලේ යනවා. චැනල් පොදා කියන්නේ කඩේ යනවා නැත්නම් පොලේ යනවා. චැනල් පොදා කඩේ යනවා. සංචෙක් හදා කියන්නේ ඇවිදිනවා. සංචෙක් හදා කියන්නේ ඇවිදිනවා. සංචෙක් හදා කියන්නේ ඇවිදිනවා. සංචෙක් හදා කියන්නේ ඇවිදිනවා. සවෝ හදා කියන්නේ නානවා. සවෝ හදා කියන්නේ නානවා. සවෝ හදා කියන්නේ නානවා. චිංගුරල් මන්නදා යාළුවෙක් හම්බෙන්න යනවා. චිංගුරල් මන්නදා හිව්ගෙසිල් කියන්නේ විවේකාගාරය. හිව්ගෙසිල් කියන්නේ විවේකාගාරය. මෙචොන් කියන්නේ ස්නැක් බාර්. මෙචොන් කියන්නේ ස්නැක් බාර්. කොන්වොන් කියන්නේ උද්‍යානය. කොන්වොන් කියන්නේ උද්‍යානය. සාදා කියන්නේ මිලදී ගන්නවා. සාදා කියන්නේ මිලදී ගන්නවා. මෙම වීඩියෝ එකෙන් යම් දෙයක් ඉගෙන ගත්තා නම් වැදගත් කියලා ඔබට හිතෙනවා නම් යාළුවෙක් හට බලන්න ෂෙයා කරන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න. වැරද්දක් තියෙනවා නම් කමෙන්ට් එකකින් සඳහන් කරන්න.
අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.